ආයිබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න අද මම වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මේ දවස්වල තෙමු එකෙන් ඕඩර්ස් දාන කස්ටමර්ස්ලට තියෙන ලොකුම ප්‍රශ්නෙට විසඳුමක්. අතරම මම හිතන්නේ ගොඩක් දෙනෙක් දකින්න ඇති තෙමු එකෙන් දාපු ඕඩර්ස් ලැබුණේ නැහැ කියලා කුරියර් සර්විස් එකත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන ඒකේ වීඩියෝස් තිබ්බා. ඉතින් මම හිතුවා මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම නම් මගේ ආපු නැති ඕඩර්ස් වල සල්ලි තෙමු එකෙන් රිෆන්ඩ් කරගත්තා. ඉතින් මම ඉක්මනට කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක කරගන්නේ කියලා. අනිවාර්යයෙන්ම තෙමු එකෙන් බඩු ඕඩර් කරලා තාම ඔයාලට ලැබුණ නැත්නම් මේ ක්‍රමේ උපයෝගී කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ සල්ලි අපහු රිෆන්ඩ් කරගන්න. ඉතින් මම දැන් පෙන්නන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඔන්න මම ස්ක්‍රීන් රෙකෝඩින් එකකින් තමයි ඔයාලට මේක පෙන්නන්නේ. මුලින්ම අපි යන්න ඕනේ තෙමු ඇප් එකට. ඇප් එකට ගිහිල්ලා මම මුලින්ම ඔයාලට පෙන්නන්නම්. දැන් normally ඇප් එක මෙහෙමනේ තියෙන්නේ. මම කොහොමද මං ගත්ත රිෆන්ඩ් එක කොහොමද කියලා පෙන්නන්නම්. මම රිෆන්ඩ් කරගත්තේ මෙන්න මේ ඕඩර් එකට මගේ. මේ ඔයාලට පේනවා මෙතන refunded request by the customer service for you issued by Temu. කියන්නේ මම ඉල්ලපු රිෆන්ඩ් එක මට දුන්නා කියලා තියෙන්නේ. මේ විදිහට පෙන්නනවා ඔයාලට පේනවා ඇති. මට $10.34ක් මගේ බැංක් account එකට රිෆන්ඩ් කරලා තියෙනවා. අතර මේ සල්ලි මට ලැබුණා. ඊට පස්සේ සති දෙකකින් මට ආපහු මේ මගේ ඕඩර් එකත් ලැබුණා. එතකොට මම ආයේ ඕඩර් එක රිටර්න් කරන්න ඕනෙත් නෑ, මට ඒක තියාගන්න කියලා තිබ්බා. ඉතින් ඔයාලට තෙමු එකේ මේක තියෙනවා. ඇත්තට මේ විස්තරය කියන්නේ අපේ බඩු ආවේ නැත්නම් එහෙම මේ අපිට පුළුවන් රිෆන්ඩ් රික්වෙස්ට් කරන්න කියලා. මම ඒකත් පෙන්නන්න. මේ අපහු බලන්න මම ගියේ මෙතනින් මේ ඩිලිවරි ගැරන්ටි කියලා තියෙන තෙමු ඇප් එකේ හෝම් එකට ගිහිල්ලා මෙතන ඔබපුවාම ඩිලිවරි ගැරන්ටි එක තමයි අපිට පෙන්නන්නේ. ෆ්‍රී රිටර්න්, ප්‍රයිස් ඇඩ්ජස්ට්මන්ට් ඕවා පෙන්නනවා. එතන තියෙනවා මෙහෙම ගියාම ඩිලිවරි ගැරන්ටි. ඒතර එකේ පළවෙනි එක තමයි අපිට බඩුවක් එන්න දවස පරක්කු වුණොත් ඒ එන්න තිබ්බ දිනේ ඉඳන් පැය 48ක් ඇතුළත අපිට ක්‍රෙඩිට් එකක් කියලා දානවා. ඒ කියන්නේ ඩොලර් එකක්. මම ඒකත් පෙන්නන්නම්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපේ මගේ මේ ඕඩර්ස් වගේ දැන් එන්න තියෙන මේ දිනයක් තියෙනවනේ අපිට මයි 29 ඉඳන් ජූනි 9 වෙනිදා අතර තමයි එන්නේ. එතකොට ජූනි 9 වෙනිදායින් පස්සෙත් අපේ බඩුව ආවේ නැත්තම් 9 වෙනිදා ඉඳන් දවස් දෙකක්. ඒ කියන්නේ පැය 48ක් කියන්නේ 10 11 වෙනිදාත් බලලා 12 වෙනිදා අපිට $1 එකක් දෙනවා. මගේ එහෙම හම්බෙච්ච ඩොලර්ස් වගේක් තිබ්බ. හැබැයි මම මේ මෙතන තමයි මේ ඔයාලට පෙන්නේ ඩොලර් 0 ගාන. මෙතන තමයි පෙන්නන්නේ. මේ මට ඩොලර් තිබිලා මම ආපහු මේ බඩුවක් ගත්තී ඒ ඩොලර් යූස් කරා. ඒ නිසා තමයි නැත්තේ. එතකොට එයාලගේ ගැරන්ටි එකක් තමයි ඒක. අපේ බඩුව හම්බෙන්න තියෙන දවසට හම්බුනේ නැත්තම් තවත් පැය 48ක් බලලා එයාලා අපිට ඩොලර් එකක් දෙනවා. ඊට පස්සේ ඒකේ දෙවෙනි එක තියෙන්නේ රිටර්න් කරන්න පුළුවන් ඩැමේජ් ඒවා. ඊට පස්සේ රිෆන්ඩ් කරනවා කියලා. ඊට පස්සේ මෙතන තුන්වෙනි එක බලන්න දවස් 15ක් අප්ඩේට් එකක් නැත්නම් රිෆන්ඩ් කරනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති අර if your package has no tracking update for over 15 days without being delivered, you can apply for a free shipment or refund because the package may have been lost in transit. If you do end up receiving the package after applying, you can keep it for free without needing to return it. ඒ කියන්නේ දැන් මෙතන මම අපෝ ඕඩර් එකක් පෙන්නන්නම්. මේක දැන් මේ ට්‍රැක් කරද්දී පෙන්නනවානේ දැන් අපිට ස්ටේජ් එක කොතනද තියෙන්නේ කියලා. මේ in transit ඊට පස්සේ arrived at airport
ඊට පස්සේ departure from airport ඔහොම අපිට එනවනේ. එතකොට අන්තිමේටම අපිට tracking එකක් පෙන්වන්නේ දැන් මගේ මේක හිතන්නකෝ out for delivery. ඒ කියන්නේ මේක දැන් ඇවිල්ලා අන්තිම ස්ටේජ් එකේනේ out for delivery කියන්නේ. එතකොට එතනින් පස්සේ හරි නැත්තම් ඔයාලගේ ඔය tracking එකේ එයාපෝට් එකෙන් පස්සේ ආය අපිට කොහෙවත් ආය මේ ස්ටෙප් එකක් පෙන්වන්නේ නැත්තම් එයාලා කියනවා ඒ කියන්නේ එහෙම අපිට tracking steps පෙන්වන්නේ නැතිව දවස් 15කුත් ඉවර නම් අපිට රිෆන්ඩ් ඉල්ලන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මම අර රිෆන්ඩ් කරගත්ත එකේ තුනේ එහෙමයි. ඒක මට තිබ්බ අප්‍රේල් 21ත් 29ත් අතර මට හරියටම මතක නෑ. ඒක ලැබෙනවා කියලා තිබ්බේ අප්‍රේල් 21ත් 29ත් අතර. හැබැයි ඒක මට ලැබුණ නෑ. ඊට පස්සේ මට පැය 48ක් බලලා ඩොලර් එකකුත් එයාලා දාලා තිබ්බා. ඊට පස්සේ ආයෙත් මේ පැකේජ් එක කොහොම හරි මැයි මාසේ 5 වෙනිදා වගේ මේ ඒකේ තිබ්බා out for delivery කියලා. හැබැයි සාමාන්‍යයෙන් මම කොළඹ ඉන්න නිසා out for delivery කියලා තිබ්බොත් එදාම දවල් හවස් වගේ වෙද්දි හම්බ වෙනවා. හැබැයි මගේ පැකේජ් එක එදා හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඒක 5 වෙනිදා වැටලා තිබ්බේ. 8 වෙනිදා වෙද්දිත් මගේ පැකේජ් එක හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම හිතුවා මේ තෙමු එකට දන්වන්න මොකද මගේ පැකේජ් එක හම්බුන්නේ නැති නිසා. ඊට පස්සේ තමයි මම රිෆන්ඩ් එක ගත්තේ. ඊට පස්සේ තව මෙතන තව එකක් තියෙනවා 30 days no delivery refund කියලා. If your package isn't delivered within 30 days after shipment, you can apply for a free reshipment or full refund. If it arrived later, you can keep it for free without needing it. ඒකත් අර වගේ මේ පළවෙනි එකෙන් කියන්නේ tracking. ඒ කියන්නේ අපේ tracking එකේ පියවර දවස් එක පියවරයක් පෙන්නලා දවස් 15කුත් ගිහිලා tracking update එකක් නැත්තම් අපිට refund ඉල්ලන්න පුළුවන්. නැත්තම් අපේ order එකේ shipment එක වෙලා දවස් 30කින් පස්සේ අපේ භාණ්ඩය ආවේ නැත්නම් අපිට රිෆන්ඩ් ඉල්ලන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මම මේක ඇත්තටම බැලුවෙත් මේ මගේ ඕඩර් එක එන්න පරක්කු වුණු නිසා. ඉතින් මම මේක දැක්ක නිසා මම රිෆන්ඩ් ඉල්ලන්න හිතුවා. එතකොට අපි බලමු අපි කොහොමද රිෆන්ඩ් ඉල්ලන්නේ කියලා. ඒතර අපි යන්න ඕනේ මෙතන U කියලා තියෙන්නේ. එතනට ගිහිල්ලා U යන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා අර කෝල් වගේ මේ දැන් මගේ නම තියෙනවා. ඒ කෙලිම settings ගාව තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒක ඔබනවා. ඒක එබුවම අපිට මෙතන මේ select an order to get help with items shipping return or refund problem. ඉතින් මෙතන අතට මගේ ඔක්කොම orders ටික මෙතන show more orders කියලා ගියාම මගේ orders ටික ඔක්කොම පෙන්නනවා. මෙච්චර දවසකට මම තෙමු එකෙන් order කරපු ඔක්කොම මෙතන පෙන්නනවා. මෙතනින් අපිට තියෙන්නේ select කරගන්න අපේ ප්‍රශ්නේ තියෙන order එක. මම නිකන් දැනට එකක් select කරලා යන්නම්. මොකද දැනට මට ගැටලුවක් නැති නිසා මම එකක් select කරලා යනවා. එහෙම ගියාම ඔයාලට මෙහෙම order එක පෙන්නලා මෙන්න මෙහෙම විස්තර ටිකක් එනවා. යටම තියෙනවා contact us කියලා. ඒක ඔබපුවාම ඔයාලා මෙහෙම එකට යන්නේ. මම ඒකේ උඩටම කොහොමද මගේ එක උනේ කියලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම කියපුවාම මගේ මුලින්ම මගේ order එකත් එක්ක මෙහෙම යනවා. ඊට පස්සේ යාළුවා එහෙම message එකක් එවනවා. ඊට පස්සේ කොහොමද assist කරන්න කියලා අහනවා. මම එතකොට මෙහෙම මගේ ගැටලුව ලිව්වා. ඕන ඔයාලට කෙලිම මම හිතන්නේ request a return or refund කියලා ඒක ඔබලා යන්නත් පුළුවන්. ඊට පස්සේ මෙයාලා මෙහෙම message වගේක් එවලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ යාළුවා අපිට මේ courier service එකේ නම්බර් එකක් හිටන් එව්වා. ඊට පස්සේ apologize කරලා එයා මගෙන් අහනවා we sincerely apologize that your package has not been delivered beyond its estimated delivery date. To express our regret, we can process a refund
only for you. ඒ කියන්නේ යාළුවට දැන් බඩුව දෙන්න බැරි නිසා refund කරන්න කියනවා. If you later receive the package, you may keep it free of charge කියලා කියනවා. මම ඊට පස්සේ yes please refund කියලා දැම්මා. ඊට පස්සේ එයාලා මෙහෙම මැසේජ් එකකුත් එවනවා sorry කියලා එහෙම වෙලා. එයාලා අහනවා refund කරන්න ඕනේ original payment method එකද? ඒ කියන්නේ බැංකු ගිණුමටද නැත්නම් තෙමු ක්‍රෙඩිට් විදිහටද කියලා. මම අර කලින් පෙන්නුවේ මේ තෙමු එකේ අපිට ඩොලර් එකක් දෙනවා කියලා. ඒ වගේ එයාලට පුළුවන් අර ඩිලේස් වලට ඩොලර් දෙන තැනට එයාලට පුළුවන් අපේ ඕඩර් එකේ ගාන ඩොලර්ස් වලින් ක්‍රෙඩිට් කරන්න. ඉතින් මම නම් ඇත්තටම ඉල්ලුවා ඔරිජිනල් පේමන්ට් මෙතඩ් එක කියලා. මොකද බැංක් account එකට දාගන්න හිතුවා මම. අර හැබැයි ඔක්කේ වාසි දෙකක් තියෙනවා දැන්. තෙමු ක්‍රෙඩිට් කිව්වොත් ඒ විනාඩි 2-3ක් ඇතුළත අතන අපේ ක්‍රෙඩිට් බැලන්ස් එක අපේ ඩොලර්ස් ගාන පෙන්නනවා රිෆන්ඩ් කරපු. හැබැයි ඔරිජිනල් පේමන්ට් මෙතඩ් එක ඉල්ලපුවාම එයාලා ඒ වෙලාවෙම අපේ බැංකුවට දැම්මත් බැංකුවෙන් අපේ account එකට වැටෙන්න ටික දවසක් යනවා. එතකොට මේ මම දාපු ගමන් ඒ ෂණිකවම යාලා ඉෂුව කරලා තිබ්බ රිෆන්ඩ් එක. හැබැයි මට වැටුනේ දවස් 2කින් 3කින්. මොකද මං හිතන්නේ වෙසක් පොයයි ඕවත් එක්ක පරක්කු වුණා බැංකුව වහලා තිබ්බ නිසා. ඊට පස්සේ කොහමරි මගේ සල්ලි ටික ලැබුණා. ඉතින් මේක ඔයාලටත් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම සමහර විට භාණ්ඩේ ඔයාලා ඕඩර් කරපු එක පස්සේ හම්බ වෙන්නත් පුළුවන්. හැබැයි අර අපිට වෙච්ච පාඩුව මග අරගන්න පුළුවන් තෙමු එකෙන් අපේ භාණ්ඩ ලැබිලා නැත්නම් එයාලා රිෆන්ඩ් කරනවා. ඉතින් මම හිතන්නේ ඔයාලට මම කියපු එක තේරෙන්න ඇති. එතකොට ඔයාලගේ භාණ්ඩත් අර කිව්ව සීමාවේ කියන්නේ හම්බ වෙන්න තියෙන දින ගොඩක් පරක්කු වෙලා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේ ක්‍රමෙන් ඔයාට රිෆන්ඩ් කරගන්න පුළුවන් ඔයාගේ ඒ ඕඩර් එකට ගියපු සල්ලි. ඉතින් මට එහෙම රිෆන්ඩ් වුණා. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ දවස්වල තෙමු ඕඩර්ස් දාලා ඒ බඩු ලැබිලා නැතුව දුකින් ඉන්න යාළුවෝ හැමෝටම. ඉතින් මම අතනත් පෙන්නන්නම් අර ක්‍රෙඩිට් බැලන්ස් එක පෙන්නන තැන. ඔයාලා මේ මෙතන આવොත් මේ නමට යටින් මම හිතන්නේ තියෙනවා ක්‍රෙඩිට් බැලන්ස් කියලා පෙන්නන්නේ. ඔයාලා ඉල්ලුවොත් එතනට ක්‍රෙඩිට් කරන්න කියලා එයාලා ඒ ෂණිකව විනාඩියක් දෙකක් ඇතුළත මෙතනට ක්‍රෙඩිට් කරනවා ඒ බැලන්ස් එක. නැත්තම් එයාලා අපේ බැංකුවට ක්‍රෙඩිට් කරත් ඒක හම්බෙන්න දවස් 3-4ක් යනවා. ඒ වගේම මම හිතන්නේ අර බැංකුවට ක්‍රෙඩිට් කරපුවාම තව අවාසියක් තමයි මට ගියා 2900 ගාණක් මම හිතන්නේ. හැබැයි මට 2700 ගාණක් වගේ තමයි ක්‍රෙඩිට් වෙලා තිබ්බේ. මොකද මම හිතන්නේ අර ඩොලර් රේට් එකත් එක්ක ඒක වෙනස් වෙනවා ඇති. හැබැයි මෙතෙන්ට ක්‍රෙඩිට් කරගත්තොත් ඔයාලට ඩොලර් 10යි නම් ගියේ ඒ 10ම ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඒක කරගන්නේ. ඉතින් මම හිතන්නේ ලොකු උදව්වක් වෙයි මේ වීඩියෝ එක කියලා ඔයාලට. ඔයාලත් මේක try කරලා බලලා මොකද උනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතන්නේ තේරෙන්න ඇති කොහොමද අපි ඒක කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඒ වගේම මේක හරි ගියොත් අනිවාර්යයෙන්ම මට මෙතෙන්ට කමෙන්ට් එකක් දාන්න. මොකද මම හිතන්නේ ඒක උදව්වක් වුණොත් මටත් සතුටුයි. මොකද මමත් දන්නවා කොහොමද ඕඩර් එකක් දාලා ඒක ආවේ නැති වුණාම අපිට දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට රිෆන්ඩ් කරගන්න ලැබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට ඔච්චරයි. බයි.